Hello everyone, welcome back to my channel. අද නම් පළවෙනි වතාවට මගේ YouTube channel එකත් එක්ක join වෙන්නේ. මගේ නම තනයිනි. ඉතින් මගේ YouTube channel එකේ මම ඔයාලත් එක්ක මගේ life එකේ day vlogs, study vlogs, uni vlogs, ඒ වගේම skin care products ගැන මගේ honest reviews ඔයාලත් එක්ක මම share කරනවා. ඉතින් ඔයා අද නම් මාත් එක්ක පළවෙනි වතාවට join වෙන්නේ. ආදරෙන් ආරාධනා කරනවා ඔයාට subscribe කරලා මගේ channel එකත් එක්ක join වෙන්න කියලා. ඉතින් අද මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් The Ordinary brand එකේ එන නියාසිනමයිඩ් සීරම් එක ගැන මගේ honest review එක මගේ experience තුලින් ඔයාලට share කරගන්න තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි මුලින්ම මේ The Ordinary brand එක ගැන චුට්ටක් කතා කරමු. මේ The Ordinary brand එක ඇත්තටම Canadian product එකක්. ඉතින් මේක මේ වෙනකොට ලෝකයේ බොහෝ දෙනාගේ skin care routines වල include වෙච්ච product එකක්. especially මේ කතා කරන්නේ නියාසිනමයිඩ් serum එක. ඉතින් එක එක brands වල නියාසිනමයිඩ් තියෙනවා. ඒ වුණාට මම එකතු කරගත්තේ reviews බලලා මම එකතු කරගත්තේ මගේ skin care routine එකට The Ordinary brand එකේ නියාසිනමයිඩ් එක. මොකද හුඟක් අයට හුඟක් හොඳ results තිබ්බ නිසා. ඉතින් ඔයාටත් බලන්න පුළුවන් YouTube එකේ ගිහිලා search කරලා එතකොට websites through ඉතින් ලෝකේ හැම තැනකම වගේ ගොඩාක් අය මේක යූස් කරලා තියෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ශ්‍රී ලංකාවෙත් ඔයාට ගන්න පුළුවන් authentic pages තියෙනවා. ඒ වගේම ඔයාගේ කවුරු හරි ඉන්නවා නම් කැනඩාවේ US වල වගේ ඔයාට ඒ වගේනොත් මේ authentic product එක අරගෙන ඇවිල්ලා use කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු මගේ personal experience එක ගැන. මේ තියෙන්නේ මම use කරපු The Ordinary brand එකේ niacinamide serum එක. ඇත්තටම මේක මේ water based serum එකක්. මම පෙන්නන්න. මේ ඔයාලට පේන්නේ ඒක කොහොමද කියලා. මෙහෙම තමයි මේ මේක මම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස් ලංකාවට ගෙනන ඔතෙන්ටික් වෙබ්සයිට් එකකින් තමයි ඕඩර් කරේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේක ප්‍රොමෝෂනල් වීඩියෝ එකක් නෙමෙයි. මම මේ ෂෙයා කරගන්නේ මගේ honest review එකයි මට මොකද්ද උනේ කියලා මගේ personal experience එක. ඉතින් ඇත්තටම මම මේක ඔයාලට බය නැතුව recommend කරන්න එක හේතුවක් තමයි මම කලින් මගේ වීඩියෝස් වලදී reviews වලදී මම ඔයාලට එක share කරලා තියෙනවා මට තියෙන්නේ sensitive oily skin එකක් කියලා. ඉතින් මේක මේ මට ඒ නිසාම හුඟක් වෙලාවට ගොඩාක් සීරම්ස් යූස් කරාට හරියන්නේ නැහැ. එතකොට මේ මගේ ඇත්තටම මේ හැමේ තිබ්බ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න මට මේ නියාසිනමයිඩ් සීරම් එක උදව් වුණා. දැන් මම ගොඩක් වෙලාවට මගේ මූණේ ඔයිල් කන්ට්‍රෝල් කරගන්න. එතකොට මගේ හුඟක් ඇක්නි ප්‍රෝන් ස්කින් එකක් තියෙන. එතකොට ඇක්නීස් අඩු කරගන්න කියලා එක එක බ්‍රෑන්ඩ්ස් වල එක එක ප්‍රොඩක්ට් යූස් කරා. සමහර වෙලාවට මගේ මූණේ තියෙන ඔයිලි ගතිය වැඩි වුණා මිසක් අඩු වුන්නේ නැහැ. ඉතින් මම මේ නියාසිනමයිඩ් සීරම් එක යූස් කරපුවාම මම නෝටිස් කරපු දෙයක් තමයි මගේ ඔයිල් ස්කින් එකේ ඔයිලි ගතිය අඩු වුණා කියන එක. ඊට පස්සේ ඇත්තට මේ නියාසිනමයිඩ් එක යූස් කරන එක පර්පස් එකක් තමයි මේ ඔයිල් කන්ට්‍රෝල් කියන එක. ඒ වගේම ඔයාගේ මූණේ තියෙනවා නම් පෝස් වගේ දැන් අපේ ඇක්නී සයින් වුණාම මූණේ එතන පෝස් එනවා. එතකොට ඒ ඕපන් පෝස් ක්ලොග් වෙනවා. එතකොට මේ ඔයාට පුළුවන් මේ අර ඔයාලගේ ස්කින් එකේ තියෙන ඒ පෝරස් ගතිය අඩු කරගන්නත් මේ නියාසිනමයිඩ් සීරම් එක යූස් කරන්න. එතකොට ඒක හොඳ පර්පස් එකක්. එතකොට තව මම නෝටිස් කරපු දෙයක් තමයි ඔයාට දැන් මෙයාලගේ මේ බ්‍රෑන්ඩ් එකේම වෙබ්සයිට් එකක් තියෙනවා The Ordinary බ්‍රෑන්ඩ් එකේ වෙබ්සයිට් එකක්. ඒකට ගියපුවම ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ස්පෙસિෆික් ෆීචර්ස් එතකොට ඒ වගේ තියෙන බෙනිෆිට්ස් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මමත් ඒ සයිට් එක රිෆර් කරා. එතකොට ඒකේ තිබ්බ විදිහටම ඔයාට කාලයක් යනකොට even tone skin එකක් ගන්න පුළුවන්. මොකද මම මේක හොඳටම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි මගේ යාළුවෝ කියන්න පටන් ගත්තා ඔයාගේ අර මූණේ තිබ්බ ඩාර්ක් ස්කින් එක ටිකක් ෆේඩ් වෙලා දැන් ඔයාගේ මූණ මේ even tone වෙන්න එනවා කියලා මගේ යාළුවෝ මට කියන්න පටන් ගත්තා. එතකොට මම තේරුම් ගත්ත මේ ප්‍රොඩක්ට් එකෙන් ඇත්තටම මට හොඳ දෙයක් වෙලා කියලා. හැබැයි ඔයා authentic ප්‍රොඩක්ට් එක නෙමෙයි නම් යූස් කරන්නේ. ඔයාට මේ රිසල්ට්ස් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා හැමතිස්සෙම ෂුවර් කරගන්න authentic
ප්‍රොඩක්ට් එක ගන්න. ඊට පස්සේ මේ even tone skin එක කියලා කියන්නේ whitening කියන එක නෙමෙයි. දැන් ඔයාට ඇත්තටම even tone කියලා කියන්නේ අපේ තියෙන හැම එක පාටකට එනවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ සුදු වෙනවා කියලා. මම සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කරන හින්දා ගොඩක් වෙලාවට මම අවුවේ හිටියා. ඒ කියන්නේ මම ෆීල්ඩ් හොකි කරා. ඒ හින්දා මගේ මූණ නිතරම අඳුරු කියන්නේ අවුවට යන නිසා අඳුරු පැහැයක් තිබ්බා. හැබැයි මේ නියසිනමයිඩ් සීරම් එක යූස් කරනකොට මට තේරුණා මං කිව්ව මගේ යාළුවොත් කිව්වා මේක even tone එකකට එනවා කියලා. ඒ කියන්නේ කලින් තිබ්බ ඒ ඩාර්ක් ගතිය ෆේඩ් වෙලා ටික ටික මගේ මූණ even tone ස්කින් එකක් බවට පත් වෙගෙන ආවා. ඉතින් ඒකෙන් මම විශ්වාස කරන්න පටන් ගත්තා ඇත්තටම මේ ordinary product එක ගොඩක් හොඳ product එකක් කියලා. ඒ වගේම ඔයාලට ඕන නම් ඔයාගේ මූණ තව ටිකක් ඒ කියන්නේ රේඩියන්ට් ගතියක් ගන්න. ඒ කියන්නේ බ්‍රයිට් කරගන්න රේඩියන්ට් ගතියක්. මේකෙන් අදහස් කරන්නේ නැහැ කිසිම ආකාරයකින් වයිට්නින් කියලා. ඉතින් ඒකටත් මේවට මේ සීරම් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක තමයි මගේ honest review එක. ඔයාටත් ඔයාගේ ස්කින් කෙයාර් රූටීන් එකට නියසිනමයිඩ් යූස් කරගන්නේ කොහොමද? යූස් කරනකොට තියෙන බෙනිෆිට්ස් මොනවද කියලා ඔයාට අයිඩියා එකක් එන්න ඇති. ඊළඟට අපි බලමු දැන් මේ ප්‍රොඩක්ට් එක යූස් කරන්නේ කොහොමද කියලා. ඔයාට මේක දවසට දෙපාරක් යූස් කරන්න පුළුවන්. ඔයා උදේ රූටීන් එකටත් මේක යූස් කරන්න පුළුවන්. හවස රූටීන් එකටත් මේක යූස් කරන්න පුළුවන්. හැබැයි මම බොහෝ වෙලාවට මම යුනිවර්සිටි යනවා. ඒකට මම ටිකක් sun rays වලට expose වෙන හින්දා මම හුඟක් වෙලාවට මගේ උදේ රූටීන් එකට මේක එකතු කරගන්නේ නැහැ. මම හුඟක් වෙලාවට රැට තමයි ordinary නියසිනමයිඩ් සීරම් එක යූස් කරන්නේ මගේ ස්කින් කෙයාර් රූටීන් එකේ. ඉතින් ඔයාට මේක උදේ හවස දෙකටම යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයා උදේ කාලේ නම් යූස් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේක ඔයාගේ මූණ හොඳට ක්ලෙන්ස් කරලා ටෝන කරලා හොඳට තෙත ඉවත් කරලා ඉවරලා මේක ඇප්ලයි කරලා ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ මේකට උඩින් ඔයා මොයිස්චරයිසර් එකක් යූස් කරනවා නම් හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ඊට පස්සේ මේ මොයිස්චරයිසර් එකට උඩින් ඔයා එළියට යන එක්කෙනෙක් නම් ඔයා ඔයාගේ SPF අගය ඉහළ ඒ කියන්නේ 30ට වඩා වැඩි හොඳ සන්ස්ක්‍රීන් එකක් යූස් කරලා එළියට ගිහිල්ලා ඔයාගේ වැටික් කරගන්න. එතකොට ඔයාගේ හැමට ඩැමේජ් වෙන්නේ නැහැ. ඔයා මේක ඔයාගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටීන් එකට නම් ඇතුළත් කරගන්නේ. ඔයාට පුළුවන් මේක ඔයාගේ මූණට ක්ලෙන්ස් කරලා අර විදිහටම ඊට පස්සේ ටෝන කරලා වතුර අයින් කරගෙන මූණේ ඊට පස්සේ ඔයාට පුළුවන් මේක නියසිනමයිඩ් සීරම් එක ඇප්ලයි කරලා මොයිස්චරයිසර් එක ගන්නවා රාත්‍රියට යූස් කරන මොයිස්චරයිසර් එක යූස් කරන්න. ඊට පස්සේ මේක ඔයාට ඒ විදිහට දවසට දෙපාරක් ඔයාගේ ස්කින් කෙයාර් රූටීන් එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මොනවද මේ බ්‍රෑන්ඩ් එකේ මේ බ්‍රෑන්ඩ් එකේ විතරක් නෙමෙයි නියසිනමයිඩ් එක ඔයා යූස් කරන්න හොඳ නැත්තේ කියලා. ඔයාට යූස් කරන්න හොඳ නැහැ විටමින් C සමහර තැන්වල කියලා තියෙනවා විටමින් C එක යූස් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ඔයා උදේ කාලේ යූස් කරනවා නම් විටමින් C ඔයාට රැට විටමින් C යූස් නොකර නියසිනමයිඩ් සීරම් එක යූස් කරන්න පුළුවන්. නැත්නම් දෙකම එකට වට යූස් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ හැමට ඉරිටේට් වෙන්න පුළුවන්, ඇලර්ජිස් එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ලැක්ටික් ඇසිඩ්, සැලිසිලික් ඇසිඩ්, AHA, BHA ඒ වගේ ග්ලයිකොලික් ඇසිඩ් මේ වගේ ඒවත් එක්ක ඔයාට කොහොමවත් මේ නියසිනමයිඩ් කියන සීරම් එක යූස් කරන්න බෑ කොම්බිනේෂන් එකක් විදිහට එකට. ඒ හින්දා ඔයා ඒ වගේ වැලකිලා මේ සීරම් එක ඔයාගේ ස්කින් කෙයාර් රූටීන් එකත් එක්ක ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් එක්කම බලලා එකතු කරගන්න ඔයාලට පුළුවන්. එතකොට මේකට අමතරව දැන් මේ ordinary brand එක තමයි මම use කරන්නේ. ඊට අමතරව එක එක brands වලින් නියසිනමයිඩ් සීරම් එක තියෙනවා. ඉතින් ඔයාලත් මේක use කරලා ඇති. ඔයාලා use කරපු brand එකයි ඒකේ තිබ්බ product ඔයාට ඒකේ ඒ product එකෙන් ඔයාට වෙච්ච benefits ගැන පහලින් comment කරගෙන යන්න. ඒ වගේම ඔයාට ඔයා නියසිනමයිඩ් use කරේ නැත්නම් ඔයාටත් මට තිබ්බා වගේ skin care වල ඒ වගේ problems තිබ්බනම් issues තිබ්බනම් ඔයාලට පුළුවන් ඔයාගේ skin care routine එකට අදම එකතු කරගන්න නියසිනමයිඩ්. ඉතින් ආරාධනා කරනවා ඔක්කොටමත් නියසිනමයිඩ් ස්කින් කෙයාර් රූටීන් එකට එකතු කරගෙන ඔයාගේ ස්කින් කෙයාර් ප්‍රොබ්ලම්ස් සෝල්ව් කරගන්න කියලා.
ඒ වගේම මේක ඔයාලට යූස්ෆුල් වුණා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න and subscribe කරන්න. මේක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගෙන ඔයාට පුළුවන් ඔයාලගේ ස්කින් එක ලස්සන කරගන්න, ග්ලෝ කරගන්න. ඉතින් ආරාධනා කරනවා දිගටම මගේ YouTube channel එකත් එක්ක ඉන්න කියලා. අතට ගිහින් එන්න සුබ සතියක්.